ආයි අපි ඉන්නේ බදුල්ල පස්සර පාරේ නමනගොල කන්ද පාමුල ඉන්නේ. අපි අද යන්නේ මේ බදුල්ල පුරවැසියන් තියෙන ලස්සන තැනක් බලන්න. මගෙත් එක්ක ඒ ගමනට එකතු වෙනවා. තමින්ද එකතු වෙනවා. අපි දැන් ඉන්නේ මේ හැමෝම කතා වෙන පස්සර බදුල්ල පාරේ ලස්සන වංගුව ළඟ. ඔයාලත් දරාගන්න මේක තමයි පස්සර බදුල්ල පාරේ තියෙන ලස්සනම වංගුව. අද අපි යන්න හදන්නේ අර දුර ඈත පේන අර අලුගොල්ලේ බුදු පිළිම බලන්න. අපේ ලොකේෂන් එක එතන තමයි අද. ඔයාලා පේන ඇති පොඩියට බුදු පිළිමයක් තියෙන. අපි එතනට ගිහිල්ලා වීඩියෝ එකක් ගේන්න. අතර බදුල්ලේ තියෙන දෙවැස්ස දියැලක එනවා මේ. අපි දැන් ඉන්නේ අලුගොල්ලේ බුදු පිළිමේ පඩිපෙළේ නගින ගම. අය තව පොඩ්ඩකින් බුදු පිළිම බලා ගන්න පුළුවන්. මේ තියෙන අලුගොල්ලේ බුදු පිළිමේ. ඔයාලත් තාවත් මේ ලස්සන දසුන බලා ගන්න පුළුවන්. ඔයාලට පහලින් පේන්නේ මේ බදුල්ලේ ටවුන් එක. පටේට මෙතට આવත් බලා ගන්න පුළුවන්. බුදුන් පිළිම වහන්සේ මොහොනලා තියෙන බදුල්ලේ ටවුන් එක දිශාවට. මේ ගඟට මෙහාට අර පොඩි රතු වහලක් වගේ ඒ තියෙන ටෙක්නිකල් කෝස් එක. ටෙක්නිකල් එක. ඔව්. අර ස්ටෑන්ඩ් එක අර පේන්නේ නේ? ඔව් ඒ ස්ටෑන්ඩ් එක මේ තියෙන හොස්පිටල්. හොස්පිටල් එක. මුතියන්ගෙන ත්‍යාන්තන් චෛත්‍ය පේනවා. පේනව නේද? කොත් වහන්සේ පේනවනේ. ඒක ගස් කොටන් එක පේනවා. ඔව්. දන්න අයට ඒක ගානක් නෑ. ඔයගොල්ලන්ට නාරංගල කන්දරේ. අය වෙනව නේද? ඔව්. මේ කන්දර මොකද කියන්නේ? ඔව්. ඒ කෙනෙකුට සම්බන්ධ
ඔව්. නෑ යන්න. සරුංගල කන්ද කොහෙද? ඔය තියෙන. අර පේන්නේ නේ. ඒ යන්නේ වාහන ඔය කාඩ් තමයි යන්න ඕනේ. දීලා රිදි පාන්නේ. යන්න බෑ. ඇතුලේ විහාර ගිහින් බලා ගන්න පුළුවන්. ඉතින් සර්ප දෙයක් තියෙනවා. එතන ප්‍රධාන කාර්යාලය තියෙනවා. ඉතින් උඩ තට්ටුවට ගිහිල්ලා බුදු විඳුර බලා ගන්න ඕනේ. මේ තියන්නේ මෙහි බෝධින් වහන්සේ. අපි බුදු පිළිම වහන්සේ වැඳගෙන පහළට බහින ගමන් ඉන්නේ. අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉදිරියට රැඳිලා ඉන්න මගේ වීඩියෝ බලන්න තව ලස්සන දවසක ලස්සන තැනක ඉඳන් හම්බ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්න ජය වේවා.